බිලියනිපති ව්‍යාපාරික එලෝන් මාස්ගේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ ආයතනය සතු ස්ටාර්ෂිප් රොකට්ටුව පසුගියදා උඩුගනින්දි පුපුරායමට ලක්වුණු. ඩොලර් මිලියන 90ක වියදමින් එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි බිලියන 28කට ආසන්න මුදලක් වියදම් කර උඩුගුවනට යවූ මෙම රොකට්ටුව ස්පේස් එක්ස් ආයතනයේ අනාගත ග්‍රහ සමන් සඳහා නිර්මාණය කර රොකට්ටු. අඩි 30000ක් පමණ ඉහළට ගිය මෙම රොකට්ටුව දෙවන අදියරවීමට හදිසියේ පුපුරා යාමට ලක් වී තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්ව එලෝන් මාස්ක් කියා සිටියේ successful failed and එයින් ඔහු අදහස් කළේ කුමක්ද? මෙම සිදුවීම ස්පේස් එක්ස් ආයතනයේ අනාගත මෙහෙයුමකට කොහොම බලපායිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න.